මං අද මහන්න යන්නේ එක පැත්තකට විතරක් රැලි කොටසක් කල්ලා තියෙන ලස්සන කොට්ටෝරයක් මේක 18/27 සයිසිකින් මේක ඉස්සරාපලෝට අඟල් 16යි 3 කාලක පලල තියෙන විදියට සහ දිග අඟල් 27 හමාරත් තියෙන විදිහට රෙදි කොටසක් කපාගන්න 16 3 කාලක් ගන්න අංශයට මෙවුන්වාසි කාලයි රැලි කොටස අවුල් වෙන තැනට මෙවුන්වාසි කාලයි එන විදිහට ඒතොර ඒක මෙවුනම 16 කාලක පලලක් තියෙනවා යෝග 27 හමාරක් ගන්න ඉහලට මෙහුන්වාසි අඟල් කාලයි පල්ලයට මෙහුන්වාසි අඟල් කාලයි මෙහමට පස්සේ අඟල් 27 එන විදිහට මේකටවාට මෙහමවාසියට අඟල් භාගගාන ගත්තර ගැටලුවක් නෑ ඒමනොත්තේම වාට මොක්කරි වැරදීමක් උනොත්තම එක හදාගන්න ලේසිය හදාගන්න පුළුවන්කම හම්බෙනවා ඉතින් ඉන්ද එහෙම ගන්න ඊට පස්සේ මේක කපාගෙන පැත්තේ පටියට රැලි පටියට නෙවෙයි මේ පැත්තෙන් අවුන පටියට අඟල් මේ 18 වෙන්න තවංගල් තකොට 1.3 කාලක් වන ඒකෙත් දෙපැත්තට මැහුම්වාසි අපි කාල කාලය ඔත්තම අඟල් 2යි කාලක පටියක් තමයි කපාගන්න ඕන ඉති ඉන්ද එක අඟල් 2යි කාලකට කපාගන්න දිග අඟල් 27 හමාරට වැඩියෙන් තියාගන්න මොකද වැඩියෙන් තිබට ගැටලුවක් නෑ ඊට පස්සේ පිටු පස්ස පළුවට ගන්නවන අපි ඉතින්දි ගන්න අඟල් 14ක් දිගට පිටිපස ඉහල කොටසට ඒක පලල අඟල් 18 මාරකට ගන්න ඉට පස්ස පිටිපස පහල කොටසට අපේ කොටසක් කපාගන්න ඒක අඟල් 16ක් ඔගේ තියාගන්න පලල එකත් අඟල් 18 හමාරයි මේවට වෙන කොටස් මේටච්චන්න තිහින්ද පලල ඒ ප්‍රමාණයම අඟල් 18 හමාරෙන්ම ගන්න දැම් මේක ඉස්සරා කොටසට උඩින් තියපුවාම පිට පස පල්ව අර පොඩිහිද සප්පේන්නේ එතැන් තම ටැලි පටිය සාහනී පටි කොටස අවුවෙන් මේ දිට පිටුවස කොටස් දෙකම එක තිබ්බම අංගලක විතර අංගලක් විතර මේ එක උඩ එක වැටන විදිර තියාගන්න මේක මේ ධාර අපි අංගල් කාලට වගේ මාගන්නවා එටස රැලි පටියට සාමාන්‍යින් කොට්ටවරේ දිග වගේ දෙගුණයක් තුංගුණයක් වගේ දිග තියෙන රදිකොට සක් පාගන්නවන ම මේක මේ හතරට නම ලගන්තිය අඟල් දහනම ඇතින හතර නම ලගත්තම මේක අඟල් දෙකයි තුන් කාලකට දෙක හමාරකට වගේ ගන්න මේකෙත් එක පැත්තක් නවල මහගන්න ඕන ඊට පස්සේ අනික් පැත්තෙන් ගැදර් කරගෙන තම මේක අපි අල්ලගන්න කොට්ටෝරයට ඉතින් හෙනම් මේක මහනකොට සෙම අපි හම්බවම් මෙතන මේ කපල ඉවරයි ඊට පස්සේ මහන්න තියෙන්